ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට මුකුත් කරන්නත් බෑ එහෙනම් මං ඒකට සෆර් කරන්නේ. හරි එහෙම ඒකට පුරුදු වුණාට පස්සේ guys ඒ ජීවිතේ මාරම ලේසි. මම අර කිව්වා වගේ කිසිම කෙනෙක්ට බෑ ඔයාට හර්ට් කරන්න කිසිම කෙනෙක්ට ඔයාගේ හිනාට බාධාවක් කරන්න බෑ. ඔයාට පුළුවන් සතුටින් ඉන්න. බෑ කියලා දෙයක් නැහැ නිකන් මේ බූට් එකක් කාලා හරි මොකක් කර වෙලා හරි මේ ජොබ් එකෙන් අයින් වෙලා හරි මොකක් නෙගටිව් දෙයක් වුණාට පස්සේ කාමරේටලා අඩ ඉන්න එක නෙවෙයි උත්තරේ. මම අඩ ඉඳලා තියෙනවා. ඒව ඕවර්කම් කරලා තමයි මේ දේවල් කියන්නේ. සහ කරන්න පුළුවන් කියලා දන්න නිසා තමයි මම මේ දේවල් කියන්නේ. pain is real but suffer is optional. මේක කියන්නේ guys එකට එන්න දෙන්න. හැබැයි action එකක් ගන්න එපා. මේක මේ ඔයාලා මේ අපේ කවුද මේක කුප්පියා කවුද ගප්පියා හරිද ගප්පියාගේ වීඩියෝස් වල මම අවුරුදු ගානකට කලින් මේක අහලා තිබ්බ දෙයක්. හැබැයි ඒක ඒ කාලේ ඇහුවා එහෙම මම වුණා. හැබැයි ඒක මගේ ජීවිතේට ප්‍රැක්ටිකල් කරන්න ගත්තා. මේක මාර ලේසි. හරිද කාර්යයක් ගත්තට පස්සේ අම්මට සිට අල්ලපු ගෙදර එක අරන් දෙනවා මට වඩා හොඳ කාර් එකක්. දැන් ඔබට ඕනි හොඳ කාර්යයක් ගන්න. ඉතින් ආයෙවා සෆර් කරනවා. ෆිල්ම් එකක් බලන්න එපා. මං ඔහොම දුක හිතන කාලේ ටීවී සීරීස් ගරන් බලලා මගේ කාල් ලාස්ති කරා. ඒ වගේ මෝඩ නම් කරන්න යන්න එපා. හරිද අන්න එතනදී වාට පුළුවන් හැමදාම සතුටින් ඉන්න. ඒ වගේ තමයි ග්‍රැටිටියුඩ් කියන්නේ. හරි මේ වීඩියෝ බලන ඔයා සමහරවිට මොකක් හරි ප්‍රශ්නයක් නිසා සෑහෙන සෆර් කරනවා වෙන්න පුළුවන්. ඒක ඔයා ආදරය කරන කෙනෙක් නිසා ඔයාගේ හිතට ඉදලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි ඩ්‍රීම් ලයිෆ් එකක් තියෙනවා. ඔයාට ඒක ඇචීව් කරගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා ජීවිතේ එකම තැන නිකන් ස්ට්‍රක් වෙලා ඉන්නවා කියලා ඔයාට ෆීල් වෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයක් නිසා ඔයා සෑහෙන දුකෙන් ඉන්න වෙලාවක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලනකොට. රයිට් එහෙම නැත්නම් ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට ලොකු සතුටක් ඇත්තෙත් නැහැ. ඔයා හිතනවා ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ඔයාට හම්බුනාම ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඔයා ලොකු ගයක් හැදුවට පස්සේ ඔයාට සතුටින් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ ඔයා වර්තමාන ජීවත් වෙන්නේ සතුටින් නෙවෙයි. හැබැයි ඔයා හිතනවා ඔයාට අනාගතේ ඔයා මොකක් හරි ඇචීව් කරන්න තියෙන ටාගට් එක ඇචීව් කරාට පස්සේ ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. මෙන්න මේ දෙගොල්ලටම තමයි අද මම මේ වීඩියෝ එක කතා කරන්නේ. මොකද සතුට කියන එක guys ඒක එනකම් බලන් ඉන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාට දැන් සතුටින් ඉන්න ඕනි කියලා හිතනොත් එහෙම ඔයාට මොන ප්‍රශ්න තිබ්බත් ඔයාට මිනිස්සු කොහොම සැලකුවත් හරිද ඔයාගේ පරිසරය වගේ එන්වයරන්මන්ට් එක කොච්චර ටොක්සික් වුණත් ඔයාට කොච්චර අමාරු වුණත් සතුටින් ඉන්න ඔයාට ඇත්තටම සතුටින් ඉන්න පුළුවන්. හරිද ඒක ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ මට සතුටින් ඉන්න බෑ මට ඒකට වෙලාවක් එනවා මගේ වෙලාව නෙවෙයි මේක. හරිද සමහර හදහනේ තියෙන වෙලාව නෙවෙයි මේක. ඒ වගේ ගොඩාක් නෙගටිවිටි දේවල් වලින් හිත පුරවගෙන අපි දුකෙන් ඉන්නවා. ඉතින් ඒක සෑහෙන අපරාධයක්. ඒ නිසා තමයි මේ වීඩියෝ එකේ මම කතා කරනවා අපි සතුටින් ඉන්නේ කොහොමද? එහෙම සතුටින් ඉන්න පුළුවන්ද? ඉස්සෙල්ලාම සතුටින් ඉන්න පුළුවන්ද? හරි. පුළුවන් නම් අපි සතුටින් ඉන්නේ කොහොමද? අපිට දුකක් ඇතිවෙන වෙලාවකදී අපිට තරහක් ඇතිවෙන වෙලාවකදී අපි කරන්න ඕනේ මොනවද? මෙන්න මේ දේවල්ද වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් මම ගැරන්ට් කරලා කියනවා මොකද මේ දේවල් මම කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒ නිසා මම ගැරන්ට් කරලා කියනවා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ මොන ප්‍රශ්නයවත් ඔයාට කවුරු කොහොම සැලකුවත් ඔයාගේ පරිසරය කොච්චර ටොක්සික් වුණත් ඔයා මොන වගේ පරිසරයක හිටියත් ඔයාට අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් අද වීඩියෝ එකට ඉක්මනට. හරි මුලින්ම මම කියන්න ඕනේ පොඩි කියමනක් තියෙනවා ඔයාලා දන්නවත් දන්නේ නැහැ. pain is real but suffer is optional. මේක කියන්නේ guys pain එක එහෙම දුක කියන එක දුක වේදනාව වෙන්නත් පුළුවන් සතුට කියන වෙන්නත් පුළුවන්. ওই දෙකම වේදනාවක්නේ. දුක කියන එකත් වේදනාවක් සතුට කියන එක වේදනාවක්. අපිට දැනෙන්නේ දේ. ඒ දෙකම real. හරි ඒ දෙකම ඇත්ත. හැබැයි suffer කරන එක එහෙම නැත්නම් ඔයා ඒ ගැන හිතලා දුක් වෙන එක එහෙම නැත්නම් ඒ ගැන හිතන එක ඒක optional. ඔයාට මොකක් හරි හේතුවක් නිසා ඔයාට දුකෙන් ඉන්න සිද්ධ වුණත් දුක ඇත්ත. දුක වෙනස් කරන්න බෑ. ඒක දුක ඕන කෙනෙක්ට දැනෙනවා. මේ ලෝකේ හැම සතාටම දුක දැනෙනවා. හැබැයි ඒ දුක ගැන හිත ඒකෙම වෙලිලා ඒක ගැනම සෆර් කරන එක ඔප්ෂනල්. ඒක ඔයා ගන්න තීරණයක්. ඒක ඔප්ෂනල්. ඔයා කැමති නම් තමයි කියන්නේ. උතරම සමහරට අපි ඒක කරන්නේ කැමැත්තනොත් නෙවෙයි. අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ එහෙම. දැන් අපි ඔයා දන්නවනේ මේ මිනිස් ශිෂ්ටාචාරය කියන එක අවුරුදු ගාණක් පරණයිනේ. හරිද? අවුරුදු ලක්ෂ ගාණක් පරණයි. එතකොට ඒ කාලේ මිනිස්සු හිටියේ සර්වයිවල් මොඩ් එක. ඒ කියන්නේ කොයි වෙලාවෙ මොකක් හරි ලොකු සතෙක් කියලා අපිට ඇටැක් කරයිද? කොයි වෙලාවෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද? කොයි වෙලාවෙ මොකක් හරි සබහාදහමෙන් ප්‍රශ්නයක් වෙයිද? එයා හැම වෙලාවෙම ඉන්නේ ලොකු ටෙන්ෂන් එකක. එයා හැම වෙලාවෙම බලන්නේ හැම දෙයක්ම බලන්නේ ප්‍රශ්නයක් විදියට. ඉතින් ඒ නෙගටිව් බයෝස් තාම අපේ ඔළුවේ තියෙනවා ඉතිරි වෙලා. ඉතින් එක මිනිස්සු එක දැන් ගොඩක් වට අපිට අපේ හිත කන්ට්‍රෝල් කරන්න අපිට 100ට ගානකින් පුළුවන් නේ. හිත කන්ට්‍රෝල් කරන්න try කරන්නේ නැති එක්කෙනා මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් වැටෙනවා. එයා සම්පූර්ණ මෙතනින් එහාට ඉන්නේ නෙගටිව් මයින්ඩ් එක. හැබැයි හිත කන්ට්‍රෝල් කරන්න පුරුදු එක්කෙනා එයා මොකක් ඒ කියන්නේ මේවා දැන් මම මේ කරන්නේ ඒකනේ ඔයාලට කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. මම ඉගෙනගෙන මගේ ජීවිතේට ඇප්ලයි කරගෙන මම ඔයාලට කියලා දෙනවා.
ඉතින් ඒ වගේ ඒවට ටෙක්නික්ස් තියෙනවා. හරිද? ඒව පුරුදු කරගත්ත කෙනාට පුළුවන් මොන ප්‍රශ්න හිටියත් කොච්චර දුකෙන් හිටියත් අර සෆර් කරන ඔප්ෂනල් කෑල්ලෙන් අයින් වෙන්න. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආව හරි ඉතින් මේක හැමෝටම වෙන දෙයක්. අපිට මොකද්ද මේකට කරන්න පුළුවන්? හරි ඔයාගෙන්ම අහන්න. මම මේ ළඟදී WhatsApp වල පොඩි ස්ටේටස් එකක් ෂෙයා කරා. පොඩි ඇල්ගොරිතම් එකක් ඉන්නේ. කියන්නේ ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්න මට මොකක් හරි කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඒකට ඇක්ෂන් එකක් ගන්න. බැරි නම් ඒ ගැන සෆර් කරන්න නැතුව ඉන්න. මොකද ඒක හරියම ඒක ඔයාටම කරන ලොකු මේ මොකද ඒකට කියන්නේ? ඔයාටම කරන ලොකු අසාධාරණකමක් නේකට. ඔයාට කිසිම ඇක්ෂන් එකක් කිසිම දෙයක් ඒ ප්‍රශ්න වෙනුවෙන් කරන්න බැරි නම් ඔයා දුක් වෙන්නේ මොකටද ඒ ගැන? හරිද? මේවා මේ කියන එක ලේසි මම පිළිගන්නවා. කියන ලේසි කරන්න අමාරුයි. බට් ඒක ඔයාගේ ඔළුවට තදින් කාවද්දගෙන. හරිද? මොකද මම මේ දේවල් අහපු වෙලාවෙත් මට මේක කරගන්න බැරි වුණා ඇත්තටම. බට් දිගටම මේවා ෆලෝ කරලා දිගටම මේවා වීඩියෝස් බලලා දිගටම ඔළුව ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගත්තට පස්සේ මට තේරුණා හරි ඉතින් ඒ කියන කතාව සම්පූර්ණයෙන් හරි. ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට මුකුත් කරන්නත් බෑ. එහෙනම් මම ඒක සෆර් කරන්න. හරි එහෙම ඒකට පුරුදු වුණාට පස්සේ guys ඒ ජීවිතේ මාරම ලේසි. මම අර කිව්වා වගේ කිසිම කෙනෙක්ට බෑ ඔයාට හර්ට් කරන්න, කිසිම කෙනෙක්ට ඔයාගේ හිනාට බාධාවක් කරන්න බෑ. ඔයාට පුළුවන් සතුටින් ඉන්න. හරි ඉතින් පළවෙනිම පොයින්ට් එක තමයි ඔව් පුළුවන්. සතුටින් ඉන්න කියන එක මෙහෙම 100ක් ජීවිත කාලේ දැන් මරණකම් සතුටින් ඉන්න මිනිස්සු මේ ලෝකේ නැහැ. එහෙම වෙන්න නම් ඔයා අරහත් වෙන්න ඕන. හරිද? බුදුදහමට අනුව. ඉතින් ලෞකික ජීවිතයේදී එහෙම 100ක් අපිට සතුටින් ඉන්න බෑ. අපි වැටෙන වෙලාවල් එනවා. අපේ එනර්ජි එක ඩ්‍රොප් වෙන වෙලාවල් එනවා. නෙගටිව් දේවල් එනවා. බට් ඒක යම්කිසි කාලකට අඩු කරලා ටෙක්නික්ස් තියෙනවා මම ඉස්සරහට ඒ වෙනවලට ෂෙයා කරගන්නවා. අපිට පුළුවන් සතුටින් ඉන්නවා කියන එක තෝරගන්න. එහෙනම් මම ඊළඟට කියලා දෙන්නම් අපි කොහොමද ඒවක් ප්‍රැක්ටිස් කරන්න කියලා. හරි guys. පළවෙනිම දේ තමයි හිතන්න මොකක් හරි නෙගටිව් දෙයක් වරුණා කියලා. හිතන්නකෝ යාළුවෙක් වට බැන්නා. හරි. කිසිම හේතුවක් නැතුව වාගේ කිසිම වැරද්දක් නැතුව මට වෙලා දිනවා. යාළුවෙක් වට බයිනවා. හරිද? මල පයින්නවනේ බා. හරිද? ඇත්තට මල පයින්නවනේ. එහෙම වුණා කියලා ඒකට ෂණිකව වා රියැක්ට් කරොත් එහෙම එයා ගැන හිතන්නේ නැතුව, ඔයා ගැන හිතන්නේ නැතුව සමහරට එයා වැරදි වැටීමකින් ඔයාට කෑ ගහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් කිව්ව දෙයක් නිසා එයා ඔයා ගැන දන්නේ නැතුව ඔයාට කෑ ගහනවා වෙන්න පුළුවන්. ඔයා රියැක්ට් කරොත් එහෙම ඔයා තරහ ගිහිල්ලා ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැති වෙන්නේ. හරිද? ඔය එක උදාහරණයක්. එහෙම නැත්නම් හිතන්නකෝ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔයාගේ හිතට සෑහෙන නෙගටිව් දේවල් එනවා. හරිද? මොකක් කවුරු හරි කෙනෙක් කරපු දේ නිසා ඔයා ගොළුවට නෙගටිව් දේවල් එනවා. දැන් මම මෙහෙම කියද්දී ඔයාගේ ජීවිතේ මෙහෙම වෙන දේවල් මතක් කරගන්න. ඒකට ඇත්තටම ලේසියි අපි දිනට මේ කන්වර්සේෂන් එක අරන් යන්න. එතනදී කරන්න පුළුවන් දේ තමයි guys ඒකට එන්න දෙන්න. මොකද මේක මේ මගේ ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා මේ රිලේෂන්ෂිප්ස් ගැන. දැන් රිලේෂන්ෂිප්ස් වලත් මේ ප්‍රශ්න තියෙනවා. කෙනෙක්ට රිලේෂන්ෂිප් එක එන්නුනාට පස්සේ අපේ හිතට එනවා සෑහෙන නෙගටිව් දේවල්. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම මතක් කරන්නේ ඒක. හරිද? හැම වෙලාවෙම මතක් කරන්නේ ඒක. දැන් මේ මාතෘකාවෙන් චුට්ටක් පිටපයින්නවා. හැම වෙලාවෙම මතක් කරන්නේ ඒක. එතකොට අපි ඒක නතර ගන්න try කරන තරමට ඒ කියන්නේ එපා. මට එපා. දැන් මේක එපා. ඒ කියන්නේ අපි try කරනවා අපිට එන thoughts control කරන්න. වාගේ සිතුවිලි control කරන තරමට ඒ සිතුවිලි වාගේ ඔළුවට එනවා. මේක සෑහෙන කට්ටියක් කියපු දෙයක් සහ මගේ ජීවිතේ මට වෙලා තියෙන දෙයක්. ඒ නිසා කිසිම වෙලාවක නෙගටිව් thought එකක් ඒවා ඕනිම දෙයක්. දැන් අපි කතා කරන්නේ නෙගටිව් thoughts ගැනනේ. ඕනිම දෙයක් ඔයාගේ හිතට ආපු ගමන් ඒකට එන්න දෙන්න. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. හරිද? ඒකට එන්න දෙන්න. හැබැයි ඇක්ෂන් එකක් ගන්න එපා. මේක මේ ඔයාලා මේ අපේ කවුද මේක කුප්පියා කවුද? ගප්පියා. හරිද? ගප්පියාගේ වීඩියෝස් වල මම අවුරුදු ගානකට කලින් මේක අහලා තිබ්බ දෙයක්. හැබැයි ඒක ඒ කාලේ ඇහුවා එහෙම මම වුණා. හැබැයි ඒක මගේ ජීවිතේට ප්‍රැක්ටිකල් කරන්න ගත්තා. මේක මාර ලේසි. හරිද? ඔයාගේ ඔළුවට ඔයාගේ නෙවෙයි අපි හැමෝටම ඔළුවට සිතුවිලි එනවනේ. ඒකට එන්න දෙන්න. හරිද? නෙගටිව් දෙයක් වේවා තරහ දෙයක් මොකක් හරි ගමන් නැහැ. ඒකට එන්න දෙන්න. හැබැයි ඇක්ෂන් එකක් ගන්න යන්න එපා. ප්‍රැක්ටිස් කරලා පස්සේ ඒක ඇත්තටම කරන්න පුළුවන් guys. මොකක් හරි සිතුවිල්ල ආවට පස්සේ ඒකට එන්න දෙන්න. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊළඟට මේක මම මේ ළඟදී ගත්තේ කවුද අපේ රමිදුරන්දිනි සර්ගේ channel එකෙන්. එයා ඒකට පොඩි ටෙක්නික් එකක් පුරුදු කරනවා. ඔයාගේ හිතට මොකක් හරි නෙගටිව් දෙයක් ආවට පස්සේ තප්පර 60ක් විනාඩියක් විනාඩි දෙකකට අපේ ඔළුවේ ඒක නටන්න දෙන්න. හරිද? එක සිතුවිලි ඔයා හිතන්න මොකක් හරි කෙනෙක් කරපු දෙයක් නිසා ඔයාට එහෙම දෙයක් ආවා කියලා ඔයාට බැලලා මැසේජ් කරන්න හිතේ, කෝල් එකක් කරන් දෙකක් කියන්න හිතේ. හරිද? එහෙනම් මගෝඩිය නටන්න හිතේ. ඒ ඔළුවට එනවා. ඒවට ඔක්කොටම ඉන්න දෙන්න. හැබැයි නිකන් අර ස්ටෙප් එකක් බැක් වෙලා පොඩි ආතල් එකේ බලන් ඉන්න අම්මට සිරි දැන් මොනවාද මගේ හිතට එන සිතුවිලි. මේ වගේ නෙගටිව් දේවල් මගේ හිතට ආව නේද? අන්න ඒක එන්ජොයි කරන්න. ඔක කියන තරම් ලේසි නෑ මම පිළිගන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ. නෙගටිව් දෙයක් ඇවිල්ලා ඔයා ඒක රියැක්ට් කරාට පස්සේ ඔයාට ආයෙ අනිත් පැත්තට විනාඩි 10කින් 15කින්
හිතනවානේ අපරාධ මම මේ දේ කරේ අපරාධ මං යාට බැලලා මැසේජ් එකක් දැම්මේ සමහරවිට ඔයා තරහ ගින් කරපු දේ වැරදි ඒ මිනිහා හරි එතකොට ඔයාට හිතනවානේ අපරාධ මම මේ දේ කරේ කියලා අන්න එච්චර දුරදිග ගිහිල්ලා ඔයා දුක හිතලා තව මිනිහෙක්ට දුක මේව කරනට වඩා හොඳයි ඔයා ස්ටෙප් එකක් බැක් වෙලා පොඩක් කල්පනා කරන්න දැන් මගේ හිතට මෙහෙම එනවා මට මට බැලලා මැසේජ් එකක් දාන්න හිතනවා හරි කමන්නේ පොඩ්ඩක් කිමුකෝ ඔහොම විනාඩි 5ක් ඉන්නකෝ මං කියනවට මේක මේ කරලා බලලා අත්දැකීමෙන් කියන්නේ හරි සීරියස්යක් වැඩ කරනවා විනාඩි 5ක් 10ක් ඇද්දි ඔයාලට හිතනවා වෙලාවට මම දැම්මේ නැත්තේ දැම්මනම් මේ මෙහෙම දෙයක් වෙනවනේ කියලා ඔයාට හිතනවා එහෙම හිතලා ඒ දුක නෙගටිවිටි දේවල් ඒවෙන් ඈත් වෙලා ඔයාට ආයෙ පාරක් අර සතුරෙන් ඉන්න මෝඩ් එකට ඕවා දාගන්න පුළුවන්. ඉතින් ඕක තමයි guys පළවෙනිම දේ මොකක් හරි නෙගටිව් තෝට් එකක් හරි මොකක් හරි දුක හිතෙන දෙයක් හරි ඔයාගේ ඔළුවට ආපු ගමන් තෙරෙන්න දෙන්න ඊට පස්සේ ඒකට ඇක්ෂන් එකක් ගන්න නැතුව ඉන්න ටික වෙලාවක් ඇද්දි ඒක නිකම්ම අයින් වෙලා යනවා. දැන් ඊට පස්සේ දැන් හිතන්න දැන් ඔයාට නෙගටිවිටි දෙයක් ආවට පස්සේ ඔයා ටික වෙලාවක් ඉන්නවනේ ටික වෙලාවක් ඉන්නවා. ඊට පස්සේ දැන් ඔයා තාම අර ලෝ එනර්ජි මෝඩ් එකකින් ඉන්නේ. ඕකෙන් උඩට යන්න ඔයාට පුළුවන් කරන්න එක පොඩි සින්දුවක් අහන්න නිකන් හොඳ පොසිටිව් සින්දුවක් අහන්න පොඩි රන් අප් එකක් දාන්න පොඩි වෝක් එකක් දාන්න පොඩි ටීවී සීරීස් එක එපිසෝඩ් එකක් බලන්න ෆිල්ම් එකක් බලන්න එපා මං ඔහොම දුක හිතන කාලේ ටීවී සීරීස් ගරන් බලලා මගේ කාල් ලාස්ති කරා ඒ වගේ මෝඩ නම් කරන්න යන්න එපා හරිද එක එපිසෝඩ් එකක් බලන්න පුළුවන් හොඳ පොසිටිව් හොඳ මොකක් හරි එකක් යාළුවට කතා කරන්න පුළුවන් සෝෂල් මීඩියා වල පොඩ්ඩක් බ්‍රවුස් කරන්න පුළුවන් හරි උතන ගිහිල්ලා වැඩේ අනා ගන්න එපා මේ චුට්ටක් බ්‍රවුස් කරන්න පුළුවන් මොකක් හරි හොඳ දැන් මම ගොඩක් වෙලාවට ඒක ඉස්සරහට මම කියන්නම් තව ටෙක්නික් එකක්. ඉතින් ඔය වගේ දේවල් වලට පොඩ්ඩක් කරලා ලෝ එනර්ජි මෝඩ් එකෙන් හයි එනර්ජි මෝඩ් එකට මාරු වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකත් මෙතිරිදම කියන්නම්කෝ. මම ළඟදී වීඩියෝ එකක් දැක්ක ගායිස් අපේ රුචිර මට යාගේ ඉතිරි කියලා මතක නෑ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නේ. එයාගේ වීඩියෝස් බලන්න දුවලා එයා දාලා තිබ්බ වීඩියෝ එකක් මේ සතුට කියන එක බලෙන් ඇති කරගන්න පුළුවන්ද කියන වගේ පොඩි මේකක් සීන් එකක් දාලා තිබ්බා. ඒකෙදි එයා කියනවා දැන් ඔයාට ඔයාගේ ඔළුවට සතුටක් ඇති වුණාට පස්සේ මූණෙන් කියන්නේ කටෙන් අපේ මූණෙන් ඒක අපි hina වෙලා ඒක එක්ස්ප්‍රෙස් කරනවනේ එළියට. ඒ වගේ එයා ඒක සයන්ටිෆිකලි ප්‍රූව් කරලා පෙන්නනවා. ඒ කියන්නේ එයා ඒ වීඩියෝ එක කතා කරනවා අපිට පුළුවන් ද කියලා අපිට බලෙන් හිනාවක් ඇති කර මොකක් කර දෙයක් දිහා බලලා hina වෙලා ඔළුවට සතුටක් ගේන්න. හරිද? එයා ඒක සයන්ටිෆික් ප්‍රූව් කරලා පෙන්නනවා එහෙනම් පුළුවන් කියලා. ඒක මම දැනන් හිටියේ නෑ. ඒක දැනගන්න කලින් මම කරපු ක්‍රමයක් ගැන තමයි මම මේ දැන් මෙන්ෂන් කරන්න යන්නේ. මම ගොඩක් ඔය ඔඩිෂන් ඒ කියන්නේ මේ අර ඇමරිකන් টොප් ටැලන්ට් කියලා එහෙම තියෙන ඇමරිකන් টොප් ටැලන්ට් ඕ වගේ ඔය තියෙන්නේ. ඔය දැන් ලංකාවෙත් සිරසෙන් පටන් ගෙන තියෙන ලංකාව නම් මම බලන්නේ වැඩක් නෑ. මේකෙම නෙවෙයි ලංකාවේ වැඩෝ ඉන්නවා. ඒ ටීවී ඒ ටෙලිවිෂන් වල පොඩි සීන් එකක් තුනේ ඒ සිරසෙන් කරන එක එච්චර සෙට් නෑ. ඊට වඩා සෑහෙන ආදල් ඔය ඇමරිකන් টොප් ටැලන්ට් ඕ වගේ තියෙන දේවල්. හරිද? මම කරන්නේ ගයිස් ඒ වගේ ඔඩිෂන්ස් තියෙනවා නිකන් ඔය ගෝල් බ්ලසර් ගහපුවා ඊට පස්සේ හොඳම hina එන ටික ඊට පස්සේ හොඳම top 10 ටික ඕ වගේව බලනවා. සමහරවම දුකෙන් ඉන්න වෙලාවක මූඩ් ගහලා ඉන්න වෙලාවක මොකක් හරි නෙගටිවිටි දෙයක් මගේ ඔළුවේ තියෙන වෙලාවක විනාඩි 20ක් 25ක් 30ක් තියෙන එකක් මම බලනවා. අම්මට සිරි අර ඔළුවේ තිබ්බ හැම නෙගටිවිටි දෙයක්ම අයින් වෙලා අර අමුතුම ෆීලින් එකක් මට එනවා. ඒක මම කියන්නේ මගේ ඔළුවට ඇත්තටම නිකන් අර සතුටක් එයාලා විදින දේ මට විදින්න පුළුවන්. සමහරවිට පොඩි ළමෙක් ඇවිල්ලා එයා අඩුවයිසින් එතන එයා කරන පර්ෆෝමන්ස් එකට ඒ කට්ටිය අම්මලා දැනෙන ඒ ෆීලිං එක පෙන්නනවනේ. අම්ම කෙනෙක් අඩනවා වෙන්න පුළුවන්. හැමෝම අප්පොඩි ගහනවා ගෝල් හිතන්න ගෝල් ප්ලස් එකක් ආවට පස්සේ අර 20 වෙනවා මෙයා 20 වෙනවා. ඒ ෆීලිං එක ගයිස් මට ගන්න පුළුවන්. මම දන්නේ නැහැ මම හිතන්නේ ඕනි මිනිහෙක් එක්ක ගන්න පුළුවන්. මම දන්නේ මට ඒක කරන්න පුළුවන්. මම එතන ඉන්නවා වගේ මට ෆීල් වෙනවා. මං බොරු කියන්න නෑ මම අඩලා තියෙනවා සමහරවිට. ඒ අම්මලා අඩනකොට මට ඇදිලා තියෙනවා. එච්චර මට ඒක ෆීල් වෙනවා. හරිද? එහෙම වුණාම අර තිබ්බ ඔක්කොම මතක වෙනවා මචං. හරිද? ඒ ඔක්කොම මතක කළා ඔයාට ආය බෑක් ටු ට්‍රැක් ඇවිල්ලා වගේ වැඩ ටික කරන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. බෑ කියලා දෙයක් නැහැ. නිකන් මේ බූට් එකක් කාලා හරි මොකක් කර වෙලා හරි මේ ජොබ් එකෙන් අයින් වෙලා හරි මොකක් නෙගටිව් දෙයක් වුණාට පස්සේ කාමරේටලා අඩ ඉන්න එක නෙවෙයි උත්තරේ. මම අඩ ඉඳලා තියෙනවා. ඒව ඕවර්කම් කරලා තමයි මේ දේවල් කියන්නේ. සහ කරන්න පුළුවන් කියලා දන්න නිසා තමයි මම මේ දේවල් කියන්නේ. ඉතින් ඔයගේ ට්‍රික් එකක් මට ඔයාලට ෂෙයා කරගන්න ඕනලා තිබ්බ. දැන් උතර තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් හිතන්නකෝ දැන් ඔයා මොකක් හරි ප්‍රශ්නක ඉන්නකොට හරිද මොකක් හරි රිලේෂන්ෂිප් එකක් එන්ඩ් වෙලා වෙන්න පුළුවන්, ජොබ් එකෙන් අයින් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මට ඔයාලට තියෙන ප්‍රශ්න කියන්න බෑ. මේ ලෝකේ තියෙන හැමදේම ප්‍රශ්න. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් කළා ඔයා කාමරේටලා ඉන්නකොට හිතන්නකෝ ඔයාගේ එන්වයරන්මන්ට් එක කළුවරයි. ඔයාගේ ඇද ඔයා අස් කරලා නැහැ. ඔයාගේ ඇද ඔයාගේ මුළු කාමරයම හැඩි වෙලා. සමහරවිට ඔයා අන්තිමට මිනිහෙක්ට hina වෙලා කතා කරපු කාලයක් වට මතක නැහැ. ඔයා යාළුවට මැසේජ් එකක් දාපු කාලයක් වට මතක නැහැ. රයිට්? ඔයා Facebook එකට ගියත් YouTube එකට ගියත් එතන තියෙන මා ටොක්සික් එන්වයරන්මන්ට් එක. මොකද ඔයා සර්ච් කරලා තියෙන මේ වගේ දේවල්. ඔයා සර්ච් කරලා තියෙන නිකන් දුක හිතෙන දේවල්, දුක හිතෙන සින්දු, ඔයා අහන දුක හිතෙන සින්දු. බලන්න ඔයාගේ මුළු එන්වයරන්මන්ට් එකම තියෙන ලෝ එනර්ජි එක.
හරිද? මට පොඩි දෙයක් ෂෙයා කරගන්න තෝනි. හැබැයි මගේ ගවර්න්මන්ට් වල ඉන්න යාළුවෝ තරහ වෙනවා මේ දේ කිව්වොත්. ඒ නිසා මම මේක දැම්ම ෂෙයා කරගන්න නැහැ. ඒක යම්කිසි කාලෙක මම ෂෙයා කරගන්න. මොකද මම දකින්න දෙයක් තියෙනවා ගවර්න්මන්ට් කැම්පස් වල. ඒක එයාලා සම්ප්‍රදායක් විදිහට කරන්නේ. හැබැයි ඒ කරන දෙයින් එයාලා දන්නේ නැහැ මිනිහෙක්ගේ තියෙන ඒ කියන්නේ එනර්ජි එක අඩු වෙනවා කියලා. ඒ කියන්නේ කෙනෙක්ව පහත් කරලා කෙනෙක්ව කියන්නේ සීනියර්ස්ලා ජූනියර්ස්ලා කන්ට්‍රෝල් කරන්න ඕන නිසා කරන පොඩි දෙයක් තියෙනවා. ඒවා මම මෙතන කතා කරොත් ඒක පොඩ්ඩක් අවුල් වෙනවා. මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්න කියලා සමහර සම්ප්‍රදානුකූල වේදේ කරනවා. හැබැයි ඒකෙන් වෙන්නේ ඒ මිනිහාගේ එනර්ජි එක පහත් වෙලා මම යටහත් පහත් ඉන්න ඕන කියලා මයින්ඩ් එකක් ඇවිල්ලා ඉතින් එතනින් එහාට සමහරට එයාලා සීනියර්ස්ලා වුණාට පස්සේ හරියන්නේ නැති. බට් මම දන්නේ නැහැ මට ඒක සෙට් නැහැ. කොහොම හරි මං කියන්නේ ඔයා ලෝ එනර්ජි එකක ඉන්න ගත්තම ඔයා ලෝ එන්වයරන්මන්ට් එකක ඉන්න ගත්තම ඔයාගේ මුළු ජීවිතේම තියෙන ලෝ එන්වයරන්මන්ට් එක ලෝ එනර්ජි එක ඒව ඕවර්කම් කරන්න ඉඩියාම සෑහෙන අමාරුයි. ඒ කියන්නේ ඔයා එහෙම එන්වයරන්මන්ට් එක නම් දැන් ඉන්නේ ඉස්සෙල්ලාම ඔයා කාමරෙන් පටන් ගන්න. හරිද? මම කරෙත් ඒක. කාමරෙන් පටන් ගන්න. මුළු කාමරේම අස් ගන්න, පොට්ටිය පිළිවෙල හදා ගන්න, ජරා ගහලා තියෙන අඳුන් ටික හොදන්න දාන්න. කාමරේ ඉස්සෙල්ලා හදා ගන්න එන්වයරන්මන්ට් එක. හරිද? ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක ක්ලීන් කරගන්න. ෆෝන් එකේ තියෙන පරණ ෆොටෝස් අරම අයින් කරලා දාන්න. සෝෂල් මීඩියා වල ඔක්කොම අපිට පුළුවන් හැම සෝෂල් මීඩියා එකක්ම ගොඩක් කරලා TikTok එහෙම ටිකක් අමාරුයි. TikTok අමාරු කියලා දන්න නිසා මම TikTok අයින් කළම දැම්ම ෆෝන් එකෙන්. දැන් ටික කාලයක් යනවා. දැන් මගේ මේ වැඩ වලට ඕන නිසා මට ආයෙ ගන්න වෙලා තියෙනවා. කොහොම TikTok අයින් කළම දැම්මා. ඉන්ස්ට්‍රගෑම් එකත් ඉන්ස්ට්‍රගෑම් එකේ තමයි මම ටිකක් කර ජෙනුයින් කියලා තේරුනේ. Facebook එකත් මම ඊට පස්සේ 5 දායකව තමයි යූස් කරන්නේ. කොහොමද Facebook එකේ පවා මම අපිට පුළුවන් අපිට එන පෝස්ට් එකක් මොකක් කරන නිසා අපිට දුක හිතෙනවා නම් කෙලින්ම දාන්න. මම හිතන්නේ not interest කියලා දාන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ආයෙ සජෙස්ට් කරන්න එපා කියලා දාන්න පුළුවන්. මම YouTube එක මගේ හදාගත්තා. මගේ YouTube account එකට ගියාම සමහරලාට ওই නෙගටිව් දේවල් එනවා නම් නිවුස් එනවා නම් විශේෂයෙන්ම මම කැමතිම නෑ බලන්න. නිවුස් එහෙම එනවා නම් විශේෂයෙන්ම කෙලින්ම දාම not interest. හරිද? මටයි ෆීඩ් කරන්න එපා. හරිද? ඔහොම දැම්මට පස්සේ එයාලා ඒක ෆිල්ටර් කරලා අපි බලන්න කැමති දේ විතර අපිට ෆිල්ටර් ගන්න. අන්න ඒ වගේ ඔයාගේ එන්වයරන්මන්ට් එක හදා ගන්න. ඔයාගේ එන්වයරන්මන්ට් එක ලෝ එන්වයරන්මන්ට් එකක නම් ඉන්නේ ඔයාගේ එනර්ජි එක ලෝ නම් කවදාවත් ඔයාට බෑ හයි එනර්ජි එකකට යන්න. කවදාවත් ඔයාලා සතුටින් ඉන්න බෑ. සතුටින් ඉන්න අමාරුයි. ඒ නිසා ඔයාගේ එන්වයරන්මන්ට් එක හදා ගන්න. එතකොට ඔයාට පුළුවන් ගොඩක් වෙලාවට සතුටින් ඉන්න. දැන් ඔයා 60-70ක් වාගේ ඔය මේ සතුරෙන් ඉන්න ජර්නි එක ඇවිල්ලා තියෙනවා. හරිද? මං කිව්වා වගේ මයින්ඩ් එක හදාගත්තා, වගේ එන්වයරන්මන්ට් එක හදාගත්තා. ඊට පස්සේ තමයි guys දැන් process එක ගැන හිතන්න ඕනේ. දැන් මම කිව්වනේ අපි හිතුවට මොකක් කරේ achievement එකක් achieve කරාට පස්සේ අපි සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට ඒක ඇත්තට මිරිගුවක්නේ. ඔයා හිතනවා ඔයාට කාර් එකක් ගත්තට පස්සේ සතුටින් ඉන්න පුළුවන් කියලා. කාර් එකක් ගත්තට පස්සේ අම්මට සිට අල්ලපු ගෙදර එක අරන් දෙනවා මට වඩා හොඳ කාර් එකක්. දැන් ඔබට ඕනි හොඳ කාර් එකක් ගන්න. ඉතින් ආයෙ ඔයා සෆර් කරනවා. ඔයා වැඩ සෆර් ගන්න ගත්තම ඔයා කරන හැම වැඩක් මොකක් කරන සතුටින් නෙවෙයිනේ. ඔයා ජොබ් එකට ගිය වෙලාවෙ ඉඳන් ඔයා සෆර් කර කර තමයි වැඩ කරන්නේ. එහෙම නැත්නම් බොස්ට බෑනත් තමයි වැඩ කරන්නේ. හරිද? ඒතකොට වැඩේ වෙන්නේ නැහැ හරියට ඔයාගේ ටාගට් එකට යන්නත් බෑ. ඒ නිසා මතක තියාගන්න හොඳම විදිය සතුටින් ඉන්නම් හොඳම විදිය සතුටින් ඉන්න අවශ්‍ය කරන බලය අපේ ඇඟ ඇතුලේ තියෙනවා. හරිද? කාටවත් නැහැ කියන්න බෑ. සතුටින් ඉන්න අවශ්‍ය කරන බලය අපේ ඇඟ ඇතුලේ තියෙනවා. හරිද? ඔයා කරන්න ඕනි සරලම කිව්වොත් ඔයා කරන වැඩේ ඔයා සතුටින් කරන්න ඕන. හරිද? ඔයා කරන වැඩේ ඔයා සතුටින් කරන්න නම් ඔයා කරන වැඩේ ඔයාගේ පැෂන් එකට සම්බන්ධ වෙන්න ඕනි. මේ කිව්ව දේවල් ආය ආහාරට මතක තියාගන්න. හොඳට මම අද කතා කරන මේ වීඩියෝ එක පොඩ්ඩක් මම අමාරුවෙන් කරනවා. මොකද මම ගෙදර ඇවිල්ලා ඉන්නේ මේ නොයිස් එක සෑහෙන වැඩි. මට වෙන කරන්න දෙයක් නැති නිසා guys මම මේ ගන්න මයික් කරන්නේ මේ ෆෝන් එකේ රෙකෝඩ් කරන්නේ. මේ anyway මම කියන එක පැහැදිලි ඇතිලා මම හිතනවා මේ කියන දේවල් හොඳට ගන්න. මොකද මේවා මම සෑහෙන එක්ස්පෝස් කරලා ඒ කියන්නේ මේවා මම මගේ ජීවිතේට ඇතුළත් කරගෙන මම මේ කියන්නේ ඔයාට සතුටින් ඉන්න ඕනි නම් ඔයා සතුට හිතෙන ජොබ් එකක් කරන්නම ඕනි. හරිද? එහෙම නැත්නම් ඔයාට ඇත්තටම අමාරුයි සතුටින් ඉන්න. ඔයා සතුටින් ඉන්න ඕන නම් ඔයා සතුටින් ඉන්න ජොබ් එකක් කරන්න ඕන නම් ඔයා කරන ජොබ් එක ඔයාගේ පැෂන් එකට සම්බන්ධ වෙන්නම ඕනි. මේක සෑහෙන තැන්වල මේෂන්ලා තිබ්බ දෙයක්. ඒක ගැන කතා දෙකක් නැහැ. හිතන්නකෝ ඔයාට ආසාව තියෙන්නේ සිගර් කෙනෙක් වෙන්න. හැබැයි ඔයා කරන්නේ වෙන ඒකට හාත්පසින් වෙන වැඩක්. හරිද? ඔයා කොච්චර කිව්වත් අරවා මේවා කිව්වත් ඔයාට වා සිගර් කෙනෙක්ට වඩා වා ඉතින් සල්ලි හම්බ කරත් අල්ටිමේට්ලි ඔයා ඉන්න සතුටෙන් නෙවෙයි. ඕක තමයි ඇත්ත කතාව. හරිද? සමහරලාට ඔයා සිගර් කෙනෙක් වෙලා මාසෙට 50000ක් හම්බ කරන ගාන ඔයාට ඒක ෆීල් වෙනවා ඔයා මොකක් හරි වෙන කුක් කෙනෙක් වෙලා ලක්ෂ 3ක් හම්බ කරනවට වඩා.
ඕක තමයි යථාර්ථය guys. ඒ නිසා මම දන්නේ මේක ගැන ගොඩක් ආගියුමන්ට් යනවා පැෂන් එක පස්සේ යන්න කියලා තව කොටසක් කියනවා පැෂන් එක එපා ඔයාට හොඳ ස්කිල් එකක් හදාගෙන ඔයාට හොඳ සල්ලි හම්බෙන ජොබ් එකක් කරන්න කියලා තව කොටසක් කියනවා. මේක තාම මම දන්නේ මම ඉන්නේ පැෂන් එක පැස්සේ යන මේකේ සමහර අර පැත්ත යනවා. ඉතින් මම හිතනවා ගොඩක් වෙලාවට පැෂන් එක පැත්තෙන් ගියොත් තමයි අපිට මම දකින්න දේවල් එක්ක මිනිස්සුන්ට හොඳට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාගේ පවය එක හොයාගන්න, ඔයාගේ පැෂන් එක හොයාගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔයා ටාගට්ස් තියාගන්න හොඳයි. හැබැයි ටාගට් එකට ගියාට පස්සේ සතුටින් ඉන්න හිතන්න එපා. ඔයා යන ප්‍රොසෙස් එක through ඔයා සතුටින් ඉන්න. ඔයා යන ප්‍රොසෙස් එකේදී ඔයා කරන හැමදේම සතුටින් කරන්න. අන්න එතනදී ඔයාට පුළුවන් හැමදාම සතුටින් ඉන්න. ඒ වගේ තමයි gratitude කියන්නේ. gratitude කියන එක සතුටින් ඉද්දි මාර මැදගත් දෙයක්. හිතන්නකෝ ඔයා හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. මේ වගේ වීඩියෝ එකක් බලන්න පුළුවන් කියන්නේ ඔයාට data තියෙනවා කියන්නේ ඔයාට ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි මොකෙන් හරි data තියෙනවා කියන්නේ මේකට access තියෙනවා කියන්නේ. මේ දැනුමට හරිද මම මේ දේවල් හැම ගොඩාක් කට්ටියගේ වීඩියෝස් බලලා මගේ ජීවිතයට ඇතුළත් කරගෙන මම මේ ඔයාලට දෙන දැනුමට ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේවා හරිනේ මට බොරු දෙයක් මෙතන වෙලා කියන්න බෑනේ හරිද මොකද මේවා මගේ යාළුවෝ බලනවා මගේ සෝෂල් මීඩියා වල මගේ පිරිසක් ඉන්නවා මට දැන් ඒක තේරෙනවා මම කියන දේවල් අහලා ඒවා ඒකට ජීවිතයට ඇතුළත් කරගන්න මිනිස්සු ඉන්නවා හරිද ඒ මිනිස්සු මට කතා කරලා දෙනවා ඉතින් මට මාන සතුටුයි කොහොම හරි ඉතින් එතකොට මට බොරු කරන්න බෑනේ ඉතින් ඒ වගේ ඇත්ත නොලෙජ් එකක් ඔයාලට ෂෙයා කරගන්නවා කියන්නේ ඔයාට ඒකට ඇක්සස් තියෙනවා කියන්නේ ඉස්සෙල්ලාම ඔයාගෙන සතුටු වෙන්න අපි මේ පොඩි දේවල් ගැන ඇත්තටම සතුටු වෙන්නේ නැහැ නේ ගයිස් අපිට හොඳට කියවන්න පුළුවන් අපේ ඇස් පේනවා අතපය හොඳට වැඩ කරනවා අපිට කෙනෙක් කියන දේ අඩුමතරම ඇහෙනවා අපි ඒ වගේ සතුටු වෙන්නේ නැතුව අපිට ඇත්තටම වටිනාකමක් රෙද්ද වල තමයි අපි වටිනාකමක් දෙන්න හදන්නේ හරිද හිතන්නකෝ කෙනෙක් ඔයාත් එක්ක තරහ වුණා කියලා හරිද එහෙම නැත්නම් කෙනෙක් ඔයාත් එක්ක යාළුනේ නැහැ කියලා එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වුණා කියලා කියන්නේ රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වුණා කියන්නේ ඒ කියන්නේ වෙන කෙනෙක් ඔයාව දාලා ගිය කියලා හිතන්නකෝ මොකක් හරි සීන් එකක් නිසා ඔයා දුකෙන් ඉන්නවා කියන්නේ ඔයා වටිනාකමක් දීලා තියෙන්නේ ඒ වෙන කෙනෙක්ටනේ ඉතින් ඇයි ඔයාට වටිනාකමක් දෙන්නේ නැති කෙනෙක්ට ඔයා වටිනාකමක් දෙන්න හදන්නේ ඒ සිතුවිල්ලට ඔයා උත්තරයක් දුන්න ගමන් ඔය දුක කෙනෙක් නැතිනව නේද මේ කියන දේවල් මං ආයයි කියනවා හොඳට අහන්න හොඳට ඔලුවට දාගන්න මොකද මේ කියන වචනයක් ගානේ මම සෑහෙන ඒවා විදවලා හොඳට මේ වෙලාව තමයි මම මේ කියන්නේ ඒව වැඩ කරනවා හරිද ඒ නිසා please guys කිසිම හේතුවක් නිසා අනිත් මිනිස්සුන් වටිනාකම දෙන්න යන්න එපා Tamanට වටිනාකම දෙන්න ඉස්සෙල්ලා හරිද ඔයාලට සතුටෙන් ඉන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙහෙමයි කවදාවත් එනර්ජි එකක් එකම ලෙවල් එකේ තියෙන එනර්ජි එක අප් වෙනවා ඩවුන් වෙනවා මම අර කලින් වීඩියෝ එක මෙන්ෂන් කරා අපේ ජීවිතේ නිකන් කැරල්ස්ටික් වගේ උඩ යනවා පහළ යනවා කියලා. හැබැයි පහළටම යනවා කියන එක නෙවෙයිනේ අරමුණ. අපේ ජීවිතේම මෙහෙම උඩ පහළ ගිහිල්ලා හරි අල්ටිමේට්ලි උඩට ගිහින් තියෙන්න ඕන. අන්න ඒක තමයි අරමුණ. ඉතින් එතනට යන නම් ඔයා වැටෙන හැම වෙලාවකම නැගිටින්න ඕනේ. එහෙම නැගිටින්න නම් සතුටෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා වීඩියෝ එක ලොකුවට දික් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මං කියන්නේ සතුටෙන් ඉන්න පුළුවන්. ඒ ගැන කතාවක් නැහැ. මොකද මේ ලෝකේ එහෙම සතුටෙන් ඉන්න පුළුවන් එකම සත්වයා මිනිහා විතරයි. මොකද අනිත් සත්තුන්ට එයාලට කැම ටිකක් ලැබුණම බල්ලෙක් දන්නවනේ ගෙදර ඉන්න බල්ලොන්ට අර මොන කැම ටිකක් ලැබුණම සතුටක් කියන එක ඇත්තටම සතුටකුත් නෙවෙයි නිකන් අර පොඩි ප්ලෙෂර් එකක් එන්නේ. හැබැයි මිනිහෙක්ට පුළුවන් ඔළුවෙන් හිතලා සතුටෙන් ඉන්න. හරිද මොකක් රින සෑහෙන නෙගටිව් දෙයක් වුණත් ඒකේ හොඳ පැත්තකින් හිතලා සතුටින් ඉන්න පුළුවන් මිනිහෙක්ට විතරයි. ඉතින් ඒකෙම ප්‍රයෝජන ගන්න. ඔයා මිනිහෙක් වෙලා ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ ඔයා සෑහෙන පින් කළා තියෙන නිසානේ බුද්ධ ධර්ම රණුව නම් ඔයා මේ එහෙම මිනිහෙක් වෙලා ඉන්නේ. ඉතින් එතනදී මේ ජීවිතේ මේ වගේ ජීවිතයක් ලැබුණ එක ගැන gratitude වෙන්න. ඒකට ස්තුතිවන්ත වෙන්න. ඔයා නිදා ගන්න යනකොට මේ gratitude journal කියලා වෙනම පොඩි සීන් එකක් තියෙනවා. මම මේක try කරලා තියෙනවා. හැබැයි මට සීරීස් එකකින් මට මේක කරන්න බැරි වුණා. මේ කොහොම හරි මේ ඒ වගේ දේවල් try කරලා බලන්න. සමහරවිට ඔයාලට හරියන්න පුළුවන්. මට හරි ඒ කියන්නේ මට ඒක time එක තිබෙන්නේ කරගන්න. ඔයා බලන්න මේ gratitude වෙන්න. මම නිදා ගන්න කලින් ගොඩක් විනාඩි 5ක් කරන් හැමදාම නොවුනත් මට මතක් වුණොත් මම gratitude වෙන්න ඕනි කියලා ගොඩක් කරම S2 පියාගෙන මම කල්පනා කරනවා අද මට දවසේ මොනම දේවල් දුනේ. මට සතුටු වෙන දේවල් මොනවාද? මම ඒවට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මගේ සීයා අපේ සීයා මට ප්‍රැක්ටිස් කරපු දෙයක්. එයා මේ දේවල් දන්නෙත් නැහැ. හරිද මේ gratitude ආරම්භය සමහරවිට දන්නෙත් නැහැ. හැබැයි ඒ කට්ටියට කොහෙන් හරි ඒක ආගමෙන් හරි එහෙම නැත්නම් කොහෙම හරි ඇවිල්ලා මට පුරුදු කරපු දෙයක් තමයි සමිත නිදා ගන්න කලින් ඔයා S2 වහගෙන ඔයා අද දවස් ජීවත් වුණ එක ගැන ඔයාලා සතුටු වෙන්න. හරිද මිනිස්සු කී දෙනෙක් මැරෙනවද නිින්දෙන්? හරිද ඔයා අද ජීවත් වුණා. ඔයාට කන්න බොන්න ටික හම්බුණා. හරිද ඒ දේවල් ගැන හිතලා සතුටු වෙන්න. ඔයාට අද හොඳ නිින්දක් ලබන්න පුළුවන්. මිනිස්සු කී දෙනෙක් මේ වෙද්දි සෆර් කරන මැද්ද හොඳ නිින්දක් ලබා ගන්න බැරුව එහෙම නැත්නම් නිදාගෙන ඇදක් නැති නිදාගෙන ගෙයක් නැති. එහෙම බලද්දී අපිට කොච්චර දේවල් තියෙනවද ගයිස්? එහෙම හිතලා බලන්නකෝ.
මට අදාළ නැහැ ඔයා කවුද කියන එක. ඔයා කවුද, ඔයාගේ නම ගම, ඔයා කිසිම දෙයක් අදාළ නැහැ. ඔයා කවුරු වුණත් මට පුළුවන් ලිස්ට් එකක් ලියලා දෙන්න ඔයාලට ග්‍රැජුවේට් වෙන්න පුළුවන් දේවල්. ඕනෙම චැලෙන්ජ් එකක් මම චැලෙන්ජ් කරනවා. හරිද? ඔයා කොච්චර බැටල් හිටියත් වාට නිදා ගන්න හිතන්න ඔයා ගෙදරක් නැති කෙනෙක් කියලා මට ඒත් පුළුවන් ඔයා ග්‍රැටිටියුඩ් වෙන්න පුළුවන් දේවල් 10ක් වල් ලියලා දෙන්න. හරිද? ඕන තරම් තියෙනවා. හොයාගන්න, ලියන්න. හරිද? ඒක බැරි නෑ. හිතලා බලලා එහෙම හිතලා සතුටු වෙන්න. එතකොට අර සතුට කියන එක අපේ ඔළුවේ හැම වෙලාවෙම රැඳිලා තියෙනවා. අර මිනිස්සු ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ හැම වෙලාවෙම නැති දේවල් ගැන හිතලා දුක් වෙන්න. ඕකයි ප්‍රශ්නේ. ඕකට උත්තරේ දුන්න ගමන් අපිට සතුටෙන් ඉන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඕක තමයි මට කියන්න ඕන ගම තිබ්බේ, අද ෂෙයා කරගන්න ඕන ගම තිබ්බේ. මොකද මමත් සෆර් කරන දවස් තිබ්බා, අරවම කරන දවස් තිබ්බා. සමහර තාමත් කරනවා. ඒ කරත් මම ආයෙ නැගිටිනවා. මම ආයෙ හිතා ගන්නවා නෑ මෙහෙමයි කියලා. මම ඉගෙන ගත් දේවල් වලින් ආයෙ ඔළුව හදා ගන්නවා, ප්‍රෝග්‍රෑම් කර ගන්නවා, ආයෙ ගමන යනවා. ඉතින් පුළුවන් guys. මට පුළුවන් නම් ඔයාලට බැන්න නැහැ. මොකද මම බින්දුවෙන් පටන් ගත්ත එකෙක්. මට කිසිම දෙයක් කොහෙන්වත් ආපු දෙයක් නැහැ. පොඩි කාලේ දැන් මේව කරෙත් නැහැ. ලග්ගේ දැන් පටන් ගත්තේ. දැන් මම යම් කිසි මට්ටමක ඉන්නවා මම දන්නවා. ඒ නිසා ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. ඉතින් මේවා වීඩියෝස් බලන්න කැමති නම් අපේ ගෲප් එකේ සෙට් වෙන්න පුළුවන්. ඔයාලට අපේ සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට්ලා ඉන්න. අපි දිගට මේවා වීඩියෝස් කරනවා. සතර එක වීඩියෝ එකක් මම අනිවාර්යෙන්ම කොහොමද දානවා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ ඉක්මනට සෙට් වෙමු. එතකන් ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ආදරෙන් hina වෙලා සතුටින් ඉන්න. එහෙනම් ජය වේවා. ගිහින් එන්න.